අප්‍රේල් 7 කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය දිනය. ඉතින් මේ සෞඛ්‍ය කියන කාරණේ අපි එක දවසකට විතරක් සීමා කරන්න ඕනේ නැහැ. ඒ හින්දා අද අපි කතා කරමු ටිප්ස් කිහිපයක් ගැන කොහොමද අපි අපේ සෞඛ්‍ය නිරෝගීව තබා ගන්න ඕනේ කියලා. ඒකේ පළවෙනි කාරණේ තමයි ඔයා දවසට පැය 6ක් හෝ 7ක් නිදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. සමහර විට ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්, රැකියාවක නිරත වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මුළු දවසම මනස වෙහෙසලා, මනස මහන්සි කරලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ මනසට සැහැල්ලුවක්, විවේකයක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් සෞඛ්‍ය නිරෝගීව තබා ගන්න ඕනේ නම් මතක් කරලා දවසට පැය 6ක් හෝ 7ක් අනිවාර්යෙන්ම නිදා ගන්න. තවත් කාරණයක් තමයි ඔයා ඔයාගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අද සමාජයේ ගොඩක් දෙනෙක් කියන්නේ මම දැන් ගොඩක් මහත් වෙලා මම දැන් කන එක නතර කරන්න ඕනේ. මම දැන් වේල් තුනම කන්න හොඳ නැහැ. ඔන්න ඔය වගේ මතයක් තමයි දරන්නේ. හැබැයි ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා කියද්දී ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයා මහතයි නම් ඔයා කන්න එපා කියන දේ ඒකෙන් කොයිම වෙලේකවත් සඳහන් වෙන්නේ නැහැ. ඔයා ගන්න ආහාරය පෝෂ්‍යදායී ආහාර වේලක් වුණොත් අන්න ඔයාට පුළුවන් ඔයාගේ සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න. ඉතින් ඔයා ඔයාගේ සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර රටාවක් එකතු කරගන්න. තවත් වැදගත් කාරණයක් තමයි සමහර විට ඔයා මුළු දවසම වාඩි වෙලා ඔෆිස් එකක වෙන්න පුළුවන්, අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්, දවසම වාඩි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයා අනිවාර්යෙන්ම ව්‍යායාම වල නිරත වීම අත්‍යවශ්‍ය වෙනවා. අද සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ මුදල් පසුපස හඹා යන සමාජයක් විදිහටයි. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට ඒක පිළිගන්න සිද්ධම වෙනවා. හැබැයි අපි කොච්චර මුදල් හම්බ කරත් වැඩක් නැහැ. අවසානයේදී ඒ අපි හම්බ කරන සතම අපේ ලෙඩ රෝග හොඳ කරගන්න, සුව කරගන්න වියදම් කරන්න වුණොත් ඒ හින්දා මතක ඇතුව ව්‍යායාම වල නිරත වෙන්න. කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ව්‍යායාම කරන්න පුළුවන්. නැත්නම් ඔයා ගැන හිතලා පුංචි වේලාවක් දවසෙන් වෙන් කරලා තනියම ඇවිදින්න. ව්‍යායාම වල නිරත වෙන්න. සමාජ මාධ්‍ය දියුණු සමාජයක සමාජ මාධ්‍ය තුල ගැවසෙද්දී අපිට ඕනෑ තරම් ව්‍යායාම සිද්ධ කරන පියවර දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාට පුළුවන් ව්‍යායාම වල නිරත වෙන්න. ඉතින් එන්න ඒ විදිහට කරොත් ඔයාට පුළුවන් ඔයාගේ සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න. අපි අපේ සෞඛ්‍ය නිරෝගීව තියාගන්න ඕනේ කියලා කතා කරද්දී කායික සෞඛ්‍ය විතරක් නෙමෙයි මානසික සෞඛ්‍යත් නිරෝගී වුණොත් විතරයි අපි සෞඛ්‍යමත් විදිහට සර්ව සම්පූර්ණ වෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද අපි අපේ මානසික සෞඛ්‍ය නිරෝගීව තබා ගන්න කියලා. ඒකට ඔයා නිතරම සතුටින් ඉන්න. ඔයාගේ පවුලේ අය එක්ක වෙන්න පුළුවන්, යාළුවෝ එක්ක වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේ පිරිස එක්ක වෙන්න පුළුවන්. ඔයා වටේ ඉන්නේ කීප දෙනෙක්ද, සුළු දෙනෙක්ද, ඒ හැමෝම එක්ක ඔයා සතුටින් ඉන්න. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාගේ මානසික සෞඛ්‍ය නිරෝගීව තබා ගන්න. ඉතින් මම මේ කියපු දේවල් ඔයත් කරලා බලන්න. එතකොට ඔයාටත් පුළුවන් නිරෝගීමත් සෞඛ්‍යයක හිමිකාරයෙක් වෙන්න.